සිංහල ගෙදරින් දමිළ ගෙදරටත් දමිළ නිවසෙන් සිංහල නිවසට නෑගම යන්නයි පුනහ සැන්තගෙන දමිළ ගෙදරට සිංහල ගෙදරින් නෑ ගන්නවා. Hari ni, ini. විවේකයෙන් පසුව නැවතත් ආරම්භ කරන්නයි අපි සූදානම්. විද්‍යාලයේ දුරාදරන් වෙනුවෙන් ශ්‍රී සංඝරත්න මධ්‍ය විද්‍යාලයේ දුරවරෙනුවෙන් විබඳ අපකතරන ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය මත්පත්නාද අපි හැමෝම එකතු වෙලා ලබා දෙමු. මං කියනකොට ඇයිනික බඩ ගන්න නතර කරන්න ඒ වෙනවා. ඒක තමයි අපි ගණන් කරන්නේ. ඕකයි එකසෝනියේ දුවපුනාලා හරියට මුහුණුනේ. අත ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි. අතට පුළුවන් ප්‍රමාණය විතරයි. ගන්න ඉවරයි. තර ඉවරයි. ඕමින දැන් ඊළඟ තරේ පටන් ගන්න එක යනවා. ආලා ඔහොම ටොපික් එක තියාගන්න. ඔය ටික ඔහොම ඉන්නවා. ඊළඟ තරේ පටන් ගන්න. 1 2 finishing කරන්නේ තවත් පරිදි ඉන්න බලින් අනේ හමු වෙනවා. ගණන්ගේ තාරා කියන එක තමයි ගණන්ගේ ප්‍රවීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ. කොනේ ඔයගොල්ලෝ අපයි මේකේ රටුවත් ඒක අහුරගෙන ආපස්සට ඇවිල්ලා තමයි තරග ආරම්භ කරපු ස්ථානේ දැන් තමයි ආයේ ඉන්න පුතේ අහගන්න පුතේ අහනවාද පුතේ අහගන්න දැන් ඔයගොල්ලෝ හතර ශ්‍රේණි දරුවන්ට බාධක දීමේ තරගයේ තිබෙන අද කොළඹ ශ්‍රී සංඝරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ අවුරුදු උත්සවයේ පැවැත්වෙන ගමස්සාන්තකේ අවුරුදු සංවිධානය කරන දෙනවා. විද්‍යාපතිනි උදේ දෙන්නකොත් මහත්මයෙකු විදස්මත ආචාර්ය මණ්ඩලය ඒ වගේම දෙමාපියන් ආදි ශිෂ්‍යයන් ඒ වගේම සුබපදන්න මිසිමුලාගේ ඒකරාශී තමයි අදහසින් මේ අවුරුදු උත්සවය ආකාරයෙන් පවත්වන කියන කාරණා මතක් කරගන්න ඕනේ. තාමත් සුවිශේෂී තරග රාශිය සංවිධානය කරන අදහසින් දෙමාපියන්ට ආදී දරුවන්ට ඒ වගේම ආදි ශිෂ්‍යයන්ට මේ සියලු රාම එකතු වෙන තමයි අදහසින් අවුරුදු උත්සවය මේ ආකාර සංවිධානය කරන්නේ. දෙක ශ්‍රේණිය ප්‍රථම ස්ථානයේ දිනා ගන්නේ බැලුම් පිපිරීමේ තරගය ජනුති යතාරා දිවණිය එම ත්‍යාග පිරිනැමීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර සුරංජිත් මැතිතුමාට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හොඳයි දේශනාව ලබා දෙන්න
සංඥාවලද දෙකයි තුනයි හොඳයි ඒක බාහිර වෙන විතරක් ආරම්භලා පළමුව මාකට ජයගනි දෙන්න නවරන් නෝන්නේ බරේ හතරේ විතරක් හොඳ අපේෂන් දෙකකින් කරන්නේ පුතේ ඔක්කොම හොඳ අපේෂන් දෙකකින් හරි හරි තාම බාහිර හරි ඒක බාහිර මෙස්තරගේ සමාන දෙන්නේ මේ අතර අපිට විවිධ තරඟ කිහිපයක්ම පැවැත්වෙනවා. ඒ පිළිබඳව තුන්සු දැනුවත් කිරීමක් කරන්න ගස්ලපිටියේ එක ගණන් කිරීම තියෙනවා. සංගෝණි වල දෙවියන් තියෙනවා. අලියට ඇස දෙවියන් තියෙනවා. පිරහල්සතේ ගුරු මෑණියන්ම හම්බ වෙන්න ටෝකන් පතක් ගන්න ₹20 රීසක් දෙන්න. ඒ ටෝකන් පත අරගෙන මෙම තරඟ වලට සහභාගී වෙන්න නම් පුතේ ඔයාලා ₹20ක තුන්සු මුදලක් ගෙවලා ටෝකන් පතක් ගන්න ඕන. ඔයාලට පිරහල්සතේ ගුරුතුමියගෙන් දැස්ලට මෙදී ඇට ගණන් කිරීම, අලියාට ඇස තැබීම, සංගවුණු මල සෙවීම, සංගවුණු අමුත්තා සෙවීම. තරඟ හතරක් තියෙනවා. පියහල්සතේ ගුරුතුමිය ඉන්නවා. එතුමිය තියෙන හත්ක ඇතුළු පියහල්සතේ ගුරුතුමිය ඉන්නවා. ඔයාලා මේ අතර පහසෙන්නේ බණිස් කෑමේ තරඟ ඉතා උණුසුම් තරඟයක් ලෙස පැවැත්වෙනවා. අපිට පේනවා සාදු මත ඉඳගෙන බණිස් කරනවා බොහෝ ඉක්මනින් බණිස් කරන ඉවතන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. අවබෝධන ජයග්‍රහණයක් තෝරගෙන නැහැ. තාම එන්න වේගයෙන් දිවයනවා. එක් ජයග්‍රාහකේ ප්‍රථම ස්ථානය මම හිතන්නේ තෝරගත්තා. අපි බලමු කවුද ප්‍රථම ස්ථානය කියලා. ඒ පමණ ඉක්මනින් සුපර් පතක් ලබා ගන්න එම තරගයට සහභාගී වන්න. ඉතාම ඉක්මනින් සුපර් පතක් ගත්තාම තරගයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ අතර අනාගත තරගය ආරම්භ වෙලා තියෙනවා. බණිස් කෑමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් පුතේ
මේ ආකාරයෙන් සංවිධානය කරනවා අපේ ආරම්භරු තරගෙට කර මේ කණ්ඩායම් වශයෙන් දෙවි කඩේට කරන ආකාරය දැක බලා ගන්න පුළුවන් ඉතාමත් ඉවසීමේ විදිය මේ කඩේට නියුතුන ආකාරය දැක බලා ගන්න පුළුවන් බලමු කවුද වාග්දාන අත්කර ගන්න කියලා කාර්යයෙන් සම්පූර්ණ දාන වෙනසන ආකාරය දැක්වෙනවා අපේ සංගීත උපකරණ තරංගයේ තවපත් ක්‍රියාත්මක කරන්න සූදානම් කරන්න කටයුතු පිළිමෙන් තිබෙන වෙලාවක් වෙන්නේ කරගෙන ඉනාද මේ තේන්න බෙදත් මේ අලියට හැදෙන්නේ තරංගය සූදානම් වෙන ආකාරය අපේ ආගරි දරුවෝ රසත් සම්බන්ධ වෙලා ඉන්න මේ වෙලාවේ ඒකම අනිත් පැත්තේ තමයි දාසන මුක්‍ය දෙන්නේ තරංගය ක්‍රියාත්මක වෙන කවුමත් නම් ටිකක් ලබා ගන්න බැරි වුණා දරුවෝ රාශියක් ඉදිරියට වුණා dan mulai perubahan terasa dari Kalau saya hadirnya dengan kebelah Asyik Mahatma, kami berjaya ikut dulu sudah dari waktu. Mixu
මම නෝනා